වරුණි පඩිපෙළ නැග්ගේ අසීරුවෙනි. මෙයට අවුරුදු 15කට පමණ පෙර මේ පඩිපෙළ නගිද්දී නැති අමාරුවක් අපහසුවක් අද ඇතැයි ඇයට සිතිණි. එදා පුළුන් රොදක් මෙන් සැහැල්ලුව තිබුණ කය අද බොහෝ තරබාරුය. සිත එදාටත් වඩා බරය. දුවන්න එපා අනුරි වැටෙයි. වරුණි පඩිපෙළෙහි දිව යන අනුරිට කෑ ගැසුවාය. ඒත් අනුරිට වගක් නැත. ඉරුණු චීත්තයක් ඇඳ දැලකුණු වකාගෙන සිටින තමාගේ අම්මාට ආච්චි අම්මාය කියනවට වඩා නතලි නෝනාට ආච්චි අම්මා කීමට අනුරි ආසාය. අනුරි හුරතල් බස් දොඩවන්නේ නතලි නෝනා සමගය. කිව්වා නේද දුවන්න එපා කියලා. එහෙත් ඒ කිසිවක් නැසුණා මෙන් අනුරි දොර අසලට දිව ගොස් සීනෝනාද කළාය. නතලී දොර අසලට පැමිණියාය. ගෙදරක බෙල් එක ගහනකොට අනුරි එක සැරේයි ගහන්නේ. තේරුණා නේද? මේ ළමයින්ට මැනස් උගන්වන්න ඕනේ වරුණි. නතලී කියවාය. වරුණිට දුක හිතුණි. හරි මහන්සි. දැන් මේ පඩිපෙළ ටික නැග්ගම මිසිස් නාමසුන්දර හති. හොඳටම හති. වරුණි දුක යටපත් කොටගෙන කීවාය. අනුරි නතලිගේ අත් යටින් රිංගාගෙන ගෙට දීවාය. ඇයට උවමනා වූයේ ගෙට දිව ගොස් පැද්දන පුටුවේ ඉඳගෙන මල් බඳුන්ද පිළිවෙලද ඇති විසිත්ත කාමරයේ මිහිර විඳ ගන්නටය. ඇය සිය වරලස බැඳ තිබූ රතු පැහැ පටිය යළිත් තද කර බැඳගත්තාය. පලිඟු කුස්සිය දොරකඩ සිට එබී බැලුවේය. වරුණි සිනාමුසු මුහුණෙන්ම කුස්සියට පිවිසුනාය. පොලොස් ගොඩියක් ගෙනාවා පලිඟු. මේ ගහේ පොලොස් හරි මෙලකයි. ඒ වගේම රසත්. වරුණි පොලොස් ගෙඩිය සහිත බෑගිය පලිඟු අතට දෙමින් කීවාය. ලොකු අප්පෝ කැමති වේවි. ඒක තමයි මං ගෙනාවේ. කෝ ලොකු අප්පෝ? දොර උළුවස්සට සිය සීරුවෙහි බර දෙමින් වරුණි ඇසුවාය. නානවා. දැන් නාලත් ඉවරෙති මයේ හිතේ. කොහොමද වරුණි මිසි? ගීතසේන මහත්තයා සනීපෙන් ඉන්නවද? විදුලි කේතලයට වතුර පුරවමින් පලිඟු ඇසුවාය. වරුණි කට ඇද කළාය. ගීතසේන රාත්‍රියේ කලහරිය පලිඟුට කීමෙන් පළක් නැත. අනගේ බේබි ආවේ නැද්ද පලිඟු? පයිප්පෙන් වතුර වීදුරුවක් නවාගෙන ඉන් මුහුණ තෙමාගත් වරුණි ඇසුවාය. එක් අතකට අනගි හරියයි ඇයට සිතිනි. පලිඟු දැස් ලොකුකොට විසිත්ත කාමරය දෙස බැලුවාය. අනුරිද නතලි අප්පෝද ලොකු කතාවකට පැතලී ඇති බව ඇය දුටුවාය. එනවා අනගේ බේබි. අප්පොලා කියන කිසි දෙයක් ගණන් ගන්නේ නෑ. බේබිට හිතුනහම එනවා. බේබිට ඕන දේ කරනවා. දන්නවද රවිසර මහත්තයාගේ කතාව? පලිඟු රහසක් මෙන් ඇසුවාය. මටත් ආරංචි වුණා වරුණි. රහසින් කීවාය. මට නම් පව් කියලා හිතනවා මිසි දේවින්ද මහත්තයා ගැන. අද උදෙත් මෙහෙ ආවා. ලොකු අප්පෝටයි නතලි අප්පෝටයි හරිම ආදරෙයි. දේවින්ද මහත්තයා අනගේ බේබි වරදක් කළා කියලා කිසි අහිතක් නෑ ලොකු දෙන්නට. පලිඟු මුරුංගා කරලක පොතු රහිමින් කීවාය. අනගේ දේවින්ද සමග විවාහ වූයේ හැල හැප්පිලි රසක් මැද බව වරුණිගේ මතකයේ ඇත. අනගි දේවින්ද සමග විවාහ වූවාද එකට ජීවත් වූවාද කියා කිසිවක් දන්නේ නැත. අනෙක් අතට ඒ දෙකම එකයයි ඇයට සිතිනි. අවුරුදු 10ක් තිස්සේ ගීතසේන සමග ජීවත් වන තමා එසේ ඔහු සමග ජීවත් වෙන්නේ ලෝකමානය සඳහාය. ඒ ලෝකමානය සඳහා තමාගේ මුළු ජීවිතයම හිලව් කර ඇත. එහෙත් අනගි එසේ කරන්නේ නැත. ගුටිකකා මිනිස්සු එක්ක ජීවත් වෙන්න එපා වරුණි. මිනිහෙකුට නෑ ගෑනියෙකුට ගහන්න අයිතියක්. එක්කෝ ගීතසේන ඔයාට ගහනකොට ඔයත් අත දිගෑරලා ගහන්න. ගෑනිට ශක්තිය නෑ කියන්නේ බොරු. ශක්තිය තියෙනවා. තියෙන්නේ වැහිලා. මිනිහ හරි ගැහුවොත් ගහන්න බැරි නම් මිනිහව ඇදලා එළියට දාන්න. නැත්නම් ඔයා එළියට බහින්න. ගීතසේනගේ අතවර ගැන දැනගත් අනගි තමාට උපදෙස් දුන්නේ එසේය. අසරණ හිනාවක් මුව දරාගෙන බලා සිටියා මිස මද වේලාවක් ගතවන තුරු තමා කිසිවක් නොකී බව වරුණිට මතකය. අනගිට කරන්න පුළුවන් දේවල් අපට කරන්න බෑ අනගි. බොහෝ වේලාවකට පසු වරුණි අසරණ ස්වරයකින් කීවාය. කරන්න කැමැත්ත තියෙනවා. ඒත් කරන්න බෑ කියලා හිතනවා. එහෙම හිතන්න එපා වරුණි. දැන් බලන්න අපේ අම්මයි අප්පච්චි කරන රඟපෑම.
අනගි හුරු පුරුදු පිරුණු සිනහව මූ රඳවාගෙන කීවාය. රඟපෑම? ඔව්, රඟපෑම තමයි. ඒ දෙන්නට කැමති නෑ. ඒත් ලෝකෙට පෙන්වන්නේ නෑ ඒ අකමැත්ත. අවුරුදු 30-40ක් දෙන්න එක ගෙදර ඉන්නවා. මට නම් මේ ජීවිතෙන් වැඩක් නෑ වරුනි. අපේ අම්මයි අප්පච්චි කරන්නේ බොරුවක් වරුනි. විඳින්නේ අපමණ දුක. අනගි පුට්ටුව පසකට තල්ලු කර කීවාය. ඊයේ රෑත් ගීතසේන මහත්තයා බීලා දාවේ. පළඟු ඇසුවේ පහත් ස්වරයෙනි. ඕව අහන්නේ මොකටද? ගීතසේන මහත්තයා බීලෙන්නේ නැත්තේ කවද්ද කියලා අහන්න පළඟු. හොඳටම බොනවා. මටයි කෙල්ලටයි බනිනවා. මොන හේකට හැමදෑම බනිනවද හැමදෑම බොනවද කියලා මට නම් තේරෙන්නේ නෑ. පළඟු හදා දුන් තේ කෝප්පය තොලගාමින් වරුනි කීවාය. බැරිම නම් දික්කසාද වෙන්න පළඟු යෝජනා කළාය. එහෙම කොහොමද පළඟු දික්කසාද වෙලා? ඊළඟට මම මොකද කරන්නේ? වරුනි තේ කෝප්පය සෝදමින් ඇසුවාය. ඒක ඉතින් අහන්න ඕන අනගි බේබිගෙන්. දෙදෙනාම සිනාසුනහ. පළිඟු උතුරා කෑගසන කේතලේ ගත්තේ ඒ හඬ නතලි අප්පෝට ඇසේතයයි බියනි. ගීතසේන මහත්තයා මෙහෙ ආවාම නම් ඉන්නේ බබා වගේ. බොනවා තියා බොන ජාතියක් අඳුනනවද කියලාවත් හිතන්න බෑ. ඇත්තමයි. තේ පෝච්චියට වතුර එක් කරමින් පළඟු කීවාය. අනුරි බබත් තේ බොනවද? කෝප්පේ ගන්නට පෙර පළඟු ඇසුවාය. කූල් ඩ්‍රින්ක් මොනවා හරි තියෙනවා නම් දෙන්න පළඟු. ඒගොල්ල කැමති ඒවටනේ. පොඩි එවුන්නේ වරුනි කීවාය. අතටම දුන්න ඔන්න. පළඟු තේ කෝප්පය වරුනි අතට දෙමින් කීවාය. ඒකට මක් වෙනවද? හරි තිබහේ මං හිටියේ කියමින් වරුනි පසුපස බැලුවාය. නාමසුන්දර මහතා සිනහාවක් නොපෑවද ප්‍රසන්න මුහුණින් බලා සිටී. ඉලන්දාරියට අපිව මතක් වෙලා තියෙන්නේ. පළඟු දුන් තේ කෝප්පය අතට ගනිමින් නාමසුන්දර කීවේය. ලොකු අප්පෝ අද හුඟක් වෙලා නෑවා. දොස්තර මහත්තයා කියලා තියෙනවා ඔච්චර වෙලා නාන්න එපා කියලා. පළඟු තේ කෝප්පය දින ගමන් කීවේ නෝක්කාඩුවක විලාසයෙනි. ඒ හැටි වෙලාවක් නෑ පළඟු. නාමසුන්දර කීවේ පහත් හඬිනි. එහෙත් නතලිගේ උස් හඬ විසිත්ත කාමරයේ සිට මුළු තැන්ගේට දමා ගැසුවා පන්දු විය. අප්පෝ හුඟ වෙලාවක් නෑවද ටිකක් වෙලා නෑවද කියන එක ගණන් බල ඉන්නේ නැතිව පළඟු දවල් කෑම ටික ලෑස්ති කරන්න. වරුනිත් කුස්සියට ගිහින් කතාව. කෝ තව ආවාද මගෙන් කොහොමද කියලා අහන්න. එය නෝක්කාඩුවක්ද ගෝරනාඩුවක්දැයි වටහා ගත නොහැකිව මෙන් වරුනි පළඟු දෙස බැලුවාය. පළඟු අත පිස්නෙන් අත පිසිමින් අප්පෝ දෙස බැලුවාය. අප්පෝ නිහඬවම විසිත්ත කාමරයට ගියේය. වරුනිද ඒ පසුපසින් ගියාය. වරුනිත් එකයි රන්මලිත් එකයි. වෙන ඕන නෑ අනගිත් එකයි. ඔක්කොම කතා කරලා තියෙන්නේ පළඟුලත් එක්කලා. පළඟු එක්ක ඇත්තට ඔයගොල්ලන්ට තියෙන කතාව මොකද්ද ඔය හැටි? නතලි එසේ අසන්නේ කෝපයෙන් විය යුතුයයි වරුණට සිතිනි. අනුරි සුදු කොලයක සිත්තම් අඳමින් සිටියාය. කිසිවක් නැසුණක් මෙන් එතනට පැමිණි පළඟු අනුරිටද පළුතුරු බීම් බඳුනක් පිළිගැන්වුවාය. නාමසුන්දර ඔහුගේ අසල පුටුවේ හිඳගත්තේය. අපේ ගෙවල් ආණ්ඩුවෙන් කඩන්න යනවා මිස්ටර්. මේ දවස්වල මං මේ ඒකට එහාට මෙහාට දුවනවා. වරුනි මුහුණට පැමිණි සිය කෙහෙරලි පසකට කරමින් කීවාය. නාමසුන්දර එය නෑසුණක් මෙන් බලා සිටියේය. වරුනි තියෙන එකම ඇඳුම හරි පිළිවෙලට අඳින්න. ඔය සාරියට කොහොමවත් ගැලපෙන්නේ නැති හැට්ටයක් නෙවෙයි ඇඳලා තියෙන්නේ. නතලි පාදයේ දිග කොට දෙපා රඳවනේ තමාවට ඇදගනිමින් කීවාය. වරුනිට ඉබේම නතලි දෙස බැලිනි. නතලි ඇඳ සිටින්නේ රෝස පැහැති මල් වැටුණු සාරියකි. ඒටම ගැලපෙන රෝස පැහැති හැට්ටයක් ඇය ඇඳ සිටී. මැණික් ගල් දෙකක් දෙකෙහි ඉදිලේ. ගෙලෙහි ඉදිලෙන දම්වැලකි. අතෙහි මුදුවකි. වරලස හොඳින් පීරා උඩට වෙන්නට බැඳ ඇත. ඇය එසේ සැරසී සිටින්නේ ගමනක් යන්නට නොවේ. ගමනක් යන්නට නම් ඇය මීට වඩා හොඳට සැරසී. තමා හැඳ සිටින්නේ නිල් පැහැති ඔසරියකි. හැට්ටේ කහ පැහැතිය. එයද කිහිල්ලය ගැලවී කටුවක් ගසා ඇත. කොණ්ඩේ අතින් සකස් කොට බැඳගත්තා මිස පනාව කොහෙදයි සොයාගත නොහැකි විය. කන්හි කරාබු දැමූ දවස් මතක නැත. ගීතසේන මගුල්දා ගෙල්හි පැළඳූ මාලය දින කිහිපයකට පසු ගලවා ගත්තේය. නතලි ඒ ළමයා ආපු වෙලාවේ ඉඳලා ඇදකුද හොයන්නේ ඇයි? බොහෝ වේලාවකට පසු නාමසුන්දර ඇසුවේය.
වරුණිගේ දැසට කඳුළු බිඳු එකතු වී තිබුණි. ඒවා හැලෙන මොහොත ළඟා වෙතැයි ඇය බිය වූවාය. මොකද වරුණිගේ ගෙවල් ආණ්ඩුවෙන් කඩන්න යන්නේ? ආණ්ඩුවත් වටෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ. සිය කය සෘජු කොට ගැනීමෙන් නාමසුන්දර ඇසුවේය. වත්තේ හැමෝම කියන්නේ ඒකයි මිස්ටර් නාමසුන්දර. කොයි මොහොතේ ආණ්ඩුව වැටෙයිද දන්නේ නැහැ. කඩනකොට ගෙයක් දෙනවලු ස්කීම් එකකින්. එහෙනම් ඉතින් මොකට? ගෙට ගෙයක් හම්බ වෙනවා නම් වරිණි මොකටද කෑ ගහන්නේ එහෙනම්? නාමසුන්දර හරිබරි ගැහිමින් ඇසුවේය. වරුණි සිතෙහි නැගුණු අමනාපය යටපත් කොටගෙන සිනාමුසු මුහුණින් නාමසුන්දර දෙස බැලුවේය. නතලිද අරුණි සමග සල්ලාපයේ යෙදෙමින් කතාවට සවන් දුන්නාය. කෙසේ වෙතත් මේ උදවිය ඉල්ලිය හැක්කේ නාමසුන්දරගෙන්ම පමණකි. නාමසුන්දරට ඇති සම්බන්ධකම් උඩ මේ ඊතා සුළු කාරණයකි. අග්‍රාණ්ඩුකාරයාගේ එකම පුත්‍රයාත් තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ පුතුණුත් දේශපාලන විද්‍යාව හදාරා ඇත්තේ නාමසුන්දර මහත්තයාගෙනි. අග්‍රාණ්ඩුකාරතුමා නාමසුන්දර මහතාට ගරුසරු කරයි. ඒ හැමටම වැඩියෙන් ගෝඨාභය මහත්තයා නාමසුන්දර මහත්තයා හමුවීමට නිතරම පැමිණේ. දැන් ගෝඨාභය මහත්තයාට අන් කාටත් වඩා බලයක් ආණ්ඩුව තුල ඇතැයි වරුණි දනිති. නාමසුන්දර දැස් අසාගෙන මොහොතක් වෙලා සිටියේය. මම ආවේ මිස්ටර් නාමසුන්දර පුංචි උදව්වක් ඉල්ලන්න කියලා. වරුණි සිතට දිරියගෙන කීවාය. නාමසුන්දර දැස් ලොකු කොටගෙන වරුණි දෙස බලා සිටියේය. වරුණි පැමිණ ඇත්තේ මුදලක් ඉල්ලා ගැනීමටද? එහෙත් ඉල්ලීම ඇගෙන්ම එනතුරු ඔහු බලා සිටියේය. ගෙට ගෙයක් දෙනවා කිව්වත් හොඳ ගෙවල් දෙන්නේ දන්න අඳුරන අයටලු. ගෝඨාභය මහත්තයාට කිව්වොත් නම් හොඳ ගෙයක් ගන්න පුළුවන් වෙයි. වරුණි සෙමින් කීවාය. පලිඟු වරුණිගේ උදව්වට මෙන් වරුණි අසලට පැමිණියාය. නාමසුන්දර කිසිවක් කතා කළේ නැත. පලිඟුද පිළිතුරක් බලාපොරොත්තුව නාමසුන්දර දෙස බලා සිටියේය. එහෙත් කිසිවක් නැසුණාක් මෙන් ඔහු බලා සිටි. එය හිස් බැලීමකි. එහෙත් එය අහංකාර බැලීමක් යැයි වරුණි සිතුවාය. අප්පෝ ගෝඨාභය මහත්තයාට කිව්වා නම් කොහොම හරි ඒක කරලා දෙයි. දැන් ගෝඨාභය මහත්තයා තමයි ආණ්ඩුකාරයා ළඟින් ඉන්නේ. පලිඟු නිහඬතාවයේ ඉවසිය නොහැකි තැන කීවාය. හී පහරක් වැදුණු කලක මෙන් නාමසුන්දර හිස ඔසවා බැලුවේය. එය නිහඬ තර්ජනයක් ගැබ්ව ඇතැයි වරුණට හැඟුණි. ඒ තර්ජනය තමාටද පලිඟුටද? මම කවදාවත් කාගෙන්වත් උදව් ඉල්ලන්නේ නෑ පලිඟු. මෙච්චර කාලයක් උදව් ඉල්ලලා නෑ. ඉදිරියටත් ඒක එහෙමයි. නාමසුන්දර කීවේ වරුණි අසරණ ලෙස පලිඟුගේ මුහුණ දෙස බැලුවාය. මේක ඒ වුණාට අප්පොට ඉල්ලන උදව්වක් නෙවෙයිනේ. වරුණි මිසීට ඉල්ලන උදව්වක්නේ. අප්පොනේ කියන්නේ මිනිස්සෙකුට මිනිස්සෙක් උදව් කරන්න ඕනේ කියලා. පලිඟු පහත් සුරයෙන් නමුත් පැහැදිලිව කීවාය. අනුරි සිත්තම ඇඳීම නවතා සිය මවත් පලිඟු දෙස බැලුවාය. අනුරි ඕක අඳින්න ලොකු අයගේ කටවල් දිහා බලාගෙන ඉන්නේ නැතුව දැරිය දෙස බලා නතලී කීවාය. නාමසුන්දර කිසිත් නොඩදා විසිත්ත කාමරයෙන් පිටතට ගියේය. වරුණිගේ මුවට අසරණ සිනහාවක් නැගිනි. පලිඟු තියා මමවත් කවදාවත් ලොකු අප්පුවට එකට එක කතා කරන්නේ නෑ. අනික පලිඟු දන්නවනේ ලොකු අප්පෝ කවදාවත් කාගෙන්වත් උදව් ඉල්ලන්නේ නෑ කියලා. පලිඟු දැන් හුඟක් හිතට අරන් වැඩි. නතලි පලිඟු දෙසට පැමිණ කීවාය. පලිඟු නතලී දෙස බැලුවේ නැත. ඒ වෙනුවට ඇය බලා සිටියේ කඩ වූ වරුණි දෙසය. පලිඟුට දොස් කියන්න එපා මිසිස් නාමසුන්දර. මමනේ ඒ උදව්ව ඉල්ලුවේ. වරුණි හිමින් කීවාය. ගෝඨාභය කියන්නේ හොඳ මිනිහෙක් නෙවෙයි වරුණි. වරුණිගේ ගේ දෙන්න උදව් කළොත් කාරණාව දුරදිග යාවි. ගෝඨාභයට කෙනෙක් ගැන හිතුනොත් අතාරින්නේ නෑ. එවර නතලී අවවාදයක සරයෙන් කීවාය. වරුණට ඉබේම සිනා පහළ විය. වරුණිගේ සිනහව දුටු පලිඟුටද සිනහව නවතාගත නොහැකි විය. ඒ දුටු නතලී කෝප වූවාය. මොකද දෙන්නම එකතු වෙලා hina වෙන්නේ? නතලී කෝපයෙන් ඇසුවාය. වරුණි සිනාමුසු මුහුණින්ම පිළිතුරු දුන්නාය. ගෝඨාභය දවසක හරි මට කැමති වෙනවනම් මාත් කැමති. ඇයි මිසිස් නාමසුන්දර? මං වගේ අංග පුලුවාවක් නැති ගෑණියෙක් ගැන හිතනවටත් ඒ මිනිස්සයාට තෑග්ගක් දෙන්න එපෑය. එහෙනම් කොහොම හරි මේ උදව්වම ඉල්ලගන්න ඕන. වරුණි සිනාසී කීවාය.
නතලිගේ මුහුණ රතු වී යනු දෙදෙනාම දුටුහ. ඇය පළිඟු දෙස බලා රවා සාරිපොටින් දෙවුර පොරවාගෙන ගෙතුළට ගියාය. මුන්නම් මහ නැහැදිච්ච ගෑනු යයි ඇය තමාටම කියා ගත්තාය. පළිඟු දෙතොල් තද කොටගෙන සිනාසුනාය. වරුනිද සිනාසුනාය. දෙන්නම තරහ ගියාම කරන්නේ ඇතුළට රිංගන එක තමයි. අනේ කවුරුත් ගණන් ගන්නවද? ඔව්වා. ලොකු අප්පෝ නම් කිව්වේ ඇත්ත. කවදාවත් කාගෙන්වත් උදව්වක් ඉල්ලන්නේ නෑ. පොඩි පහේ ආඩම්බරයක් තියෙනවා. පළිඟු කීවාය. ලොකු අප්පෝ ගැන වරුනි අහිතක් සිතනු ඇතැයි බිය වූවාය. වරුනි අරුණුරි අසලට ගොස් බිම හිඳගත්තාය. අපි යම් පුතේ. වරුනි හෙමින් කීවාය. බෑ බත් කාලා යමු. අනුරි යෝජනා කළාය. ගෙදර ගිහින් බත් කන්න බැරිය? වරුනි කතා කළේ කෝපයෙනි. ගෙදර කොයින්ද බත්? අම්මා ඊයේත් බත් ඉව්වේ නෑ. අදත් එහෙම තමයි. තාත්තා කුණුහරුප කියනවා, අම්මා බොරු කියනවා. දැරිය හයියක් හිතට මවාගෙන කීවාය. වරුනි දැරියගේ කන මිරිකුවාය. අනුරට මේ තරම් හයි ආවේ කොහෙන්ද? ඌයි අම්මා රිදෙනවා. ඉතින් මං කිව්වේ ඇත්ත නෙයි කියමින් අනුරි වරුනිගේ අත ගසා දැම්මාය. දරුවට රිද්දන්න එපා මිසී දරුවා මක් කරන්නද? කුස්සියේ සිට දිව ආ පළිඟු කෑ ගැසුවාය. වරුනි ඉඳගත්තාය. අනුරිගේ සිත්තම දෙස බලා සිත සැහැල්ලු කරගන්නට වරුනි තත් කළාය. ඇය පාටක් හැඩයක් ගැන නොසිතයි. ඇයට ඕනෑ පාටකින් ඕනෑම දෙයක් පාට කළයි. අනුරිගේ ගැහැණු රූප රතුම රතු පාටය. පිරිමි රූප කළුම කළු පාටය. මල් කොළ පාටය. කොළ දුඹුරු පැහැතිය. අහස දම් පාටය. ඒවා එසේ අඳින්නට එපෑයයි වරුනි කීවේ නැත. ඇය ගෝඨාභයගේ රුව සිහියට නැගිනි. ගෝඨාභය රජෙකු තරමට ගාම්භීර මේසකි. මුහුණේ පිරිමිකම උතුරා යයි. ගැහැණියක මෙන් දිගු ඇස් දෙකක්. දිනපතා කස්තුරි කහ අතුල්ලා සිරුර පිරිමදන ගැහැණියකගේ මෙන් සිරුර රන්වන් පැහැය ගනී. උස අඩි 6ක්වත් විය හැකිය. ගෝඨාභයට ගැහැණුන් ආකර්ෂණය වන බව කවුරුත් දන්නා කරුණකි. නතලි කීවාක් මෙන් ගෝඨාභයට කෙනෙක් ගැන හිතක් හිතුනොත් එය කෙසේ හෝ ඉටු කර ගනී. වරුනි තමාගේ අඟපසඟ සිතින් මැන බැලුවාය. තමාට ඇත්තේ මිටි මහත කයකි. අඩු තරමට අඩි 5ක උසක්වත් තමාට ලැබී නැත. ගීතසේන සමග දීග ගියාට පසුව තිබුණු ඉනත් කොහේ ගියාදැයි දන්නේ නැත. හම කළු තෙල් පැහැතිය. ලස්සනකට කියා ඇත්තේ තද කළු රැලි වැටුණු කොණ්ඩේ පමණකි. ඉදිරි දත් දෙක අතර ඇති විසල් හිදැස මේ හැමටම වඩා අජුවයයි වරුනි සිතුවාය. ඒ සමගම ඇගේ සිහියට නැගුණේ අපූර්වාගේ රූපයයි. අපූර්වාට ඇත්තේ මිටි මහත කයකි. ඉදිරියට නෙරා ආ දත් විසින් ඈ තමාටද වඩා අජූව කරනු ලැබ ඇතැයි වරුනිගේ මුහුණේ සිනාවක් නැගිනි. ඇගේ හම තාර කළුය. කොණ්ඩය අශ්වවල්ගයක් වැනිය. අපූර්වාගේත් ගෝඨාභය මහත්තයාගේත් සම්බන්ධය නොදන්නා කෙනෙක් නැත. අන් හැම කෙනෙකුටම වඩා ගෝඨාභය ලංව සිටින්නේ අපූර්වාටය. වරුනි මනසින් ගෝඨාභයට ලං වූවාය. තමාගේ වයසෙහි විය හැකියයි සිතන ගෝඨාභය තමාට වඩා තරුණ පෙනුමක් ඇත. ගැහැණුන් 10ක් එකවර තමා අභීසයට කැඳා ගැනීමට හැකි ආකර්ශනීය සිනහව මනසින් දුටු වරුනි මොහොතක් දැහැන්ගතව සිටියාය. ගෝඨාභය මහත්තයාට හිතක් හිතුනොත් කවුරු හරි ගැන මොන විදියකින් හරි ඒ හිතවිල්ල ඉෂ්ට කරගන්නවලු. වරුනිගේ සිතෙහි වටහා ගත්තාක් මෙන් පළිඟු කීවාය. වරුනි දැහැන් බිඳුනාක් මෙන් පළිඟුගේ හඬින් සිහි එළවා ගත්තාය. අපූර්ව මිස් එක්ක ගෝඨාභය මහත්තයා යාළුයි කියලා හිතන්නවත් පුළුවන්ද? හැමතැනම රවුම් ගහනවලු දෙන්න එක. හැමෝටම කියන්නේ අපූර්වා මිසී ළඟ කාන්දමක් ඇති කියලා. පණිවු කුස්සියේ රේඩියෝ හඬ මදක් උස් කරමින් කීවාය. ගෝඨාභය මහත්තයා ආණ්ඩුකාරයාගේ දුව එක්ක සම්බන්ධකමක් තියනවා කියන්නේ ඇත්තද පළිඟු? වරුනි පහත් හඬින් ඇසුවාය. පළිඟුගේ මුහුණෙහි පුළුල් සිනහවක් නැගිනි. ඒකනේ මං කියන්නේ වරුනි මිසී. දැන් ගෝඨාභය මහත්තයාට තියෙන්නේ පුදුම බලයක්. මට නම් තේරෙන්නේ නෑ. රැජිනි අප්පෝ මොන එහෙකට ගෝඨාභය මහත්තයාට වහවැටිලාද ඉන්නේ කියලා. දෙන්නා එක්ක හැමතැනම රවුම් ගහනවලු. දවසක් මෙහෙත් ආව ජෝඩුව. පළිඟු කීවේ රහසක් එලි කරන කුඩා දැරියක මෙනි.
වරුණි මුව අයාගෙන බලා සිටියාය. රජිනිගේ රූප ස්වභාව ගෝඨාභයගේ රූප ස්වභාවට හරියටම ගැලපේ යයි ඇය සිතුවාය. ආණ්ඩුකාරයාගේ පුතා නිරිදු මෙන්ම දියණියද රජිනියද පියාගේ අඩිපාරට වැටී ගමන් කරන්නට සැරසෙන ලකුණු ඇතැයි වරුණට සිතුනි. නිරිදු මෙන්ම රජිනිද දේශපාලන විද්‍යාව හදාරා ඇත. නිරිදු මෙන්ම රජිනද අපූර්ව පෞරුෂ ලක්ෂණයක් ඇත. රජිනත් ගෝඨාභය තරමටම උසය. උසයන්නේත් ඒගොල්ලොම තමයි. එතකොට ගෝඨාභය මහත්තයා ප්‍රසාදිව බැඳලා වගේ නේද හිටියේ? දෙන්නා එක ගේකත් පදිංචි වුණා නේද? මං හිතුවේ ගෝඨාභය කවදරි ප්‍රසාදිව කසාද බඳී කියලා. වරුණි කීවාය. ප්‍රසාදිගේ ගැමි පෙනුම දෙනෙත් සුන්දර මුහුණ වරුණිගේ සිහියට නැගිනි. ඒ ගැමි මුහුණට එක් වූ ඉන්දීය රංග ආභාෂය හා ඇගේම රංග ශෛලිය විසින් මුළු හෙළේම වශී කරවනු ඇත. භරත නාට්‍යයක සුන්දර සිත්තමක් වරුණ ඉදිරියේ මැවී පෙනිනි. ප්‍රසාදි ගෝඨාභයත් එක්ව ගත් ඡායාරූප වලින් වැසී ගිය පත්තර පිටු ඈ සිහි කළාය. ඇගේ කේශ කලාපය ගෝඨාභයගේ උරමත පාවෙන ලෙසින් ගත් පින්තූරය ඇයට සිහිවිය. ගෝඨාභය මහත්තයා දැන් නැටුමට කලාවට වැඩිය දේශපාලනයට කැමති වෙලයි කියලා අප්පෝ ළඟදි දවසක් කිව්වා. පද්මහර්ෂ මහත්තයා එක්ක ඉස්සර නම් ගෝඨාභය මහත්තයා මෙහෙ එන්නම ප්‍රසාදි නෝනත් එක්ක. දැන් හුඟ දවසකින් ප්‍රසාදි නෝනා ආවේ නෑ පලිඟු කීවාය. ගෙතුලට ගිය දෙන්නාම නොපෙනීම හොඳයි වරුණි සිතුවාය. පලිඟු දෙන්නා කරුණු අසාගත හැක්කේ ඔවුන් නැති විටය. පලිඟු තමා දන්නා සියලු දේ රහසින් කියයි. ආපහු පොත් ලියන්නේ නැද්ද වරුණි මිස්? පලිඟු සිනාසෙමින් ඇසුවාය. මොන පොත්ද පලිඟු? අපේ මනුස්සයා බීගෙන ඇවිත් ගහන එක තමයි මට දැන් තියෙන එකම අත්දැකීම. හවස් වන්නේ හිතේ බය එක්ක. රෑ එළි වෙන්නේ ඇඬු කඳුලෙන්. එළි වුණාම තමයි ආයෙ හිත සැහැල්ලු වන්නේ. මට දැන් ලියන්න තියෙන්නේ ඔච්චරයි වරුණි කීවේ. ඔසිරි පොටින් පවන් සලා ගනිමිනි. ගීතසේන තමාගේ ජීවිතයේ අඳුරක හෙලා ඇතැයි මොහොතකින් වරුණට සිතිනි. මං බොන්නේ විනෝදෙට බං. මං බොන්නේ විනෝදෙට. උඹලත් එක්ක තරහකට නෙවෙයි. ඒ විනෝදේ නම් මට නවත්තන්න බෑ. බීමත්කම ගැන කතා කළොත් ගීතසේන කියයි. කසාද බඳින්නට පෙර ගීතසේන බොඳ මිනිසෙකු බව දැන සිටියත් ගැහැණියෙකුට හදාගන්න බැරි පිරිමියෙක් නෑයයි යන මෝඩ මතෙහි තමා එල්බගෙන සිටි බව වරුණට මතකය. මං ගීතසේනව හදාගන්නවා. ගීතගේ හදාගන්න තියෙන්නේ බොන එක විතරයි. වෙන මොකක්වත් වරදක් නෑ. ගෑනු පස්සේ ගිය බවක් අහලා නෑ. රස්සාවත් හොඳයි. මං වගේ හද්ද දුප්පත් ගැහැණියෙකුට ලැබිච්ච වාසනාවක් මේක. එදා තමා ගීතසේන ගැන සිතුවේ එසේය. තමාගේ වටිනාකම් සියල්ල ගීතසේනගේ රස්සාවටත් රූප ස්වභාවටත් පිරිමිකමටත් යට කර දමන්නට තරම් තමා මෝඩියක වූ බව වරුණි සිහිපත් කළේ කනස්සල්ලිනි. කැමැති මිනිහෙකුට පෙම් කරමින් අවිවාහකව සිටීම දරදඬු මිනිහෙකු හා කූඩුවකට වැටලීම වඩා හොඳය. තමා ලියන කවියක පදවැල් වලින්ම පෙම් කිරීම, සිතුවිල්ලකින් පෙම් කිරීම, වදන් වලකින් පෙම් කිරීම කුටුම්බයක දහ දුකකට වඩා හොඳයයි ඇය සිතුවාය. වරුණිට හොඳද මේ සාරි දෙක? නතලිගේ කටහඬ වරුණි තිගැස්සුවාය. මේ සාරි අනිගිගේ. ඒ ළමයා දැන් සාරි අඳින්නේ නැහැ. මේ හැට්ටෙටත් වරුණි හරි හයයි ඇය කීවාය. පලිඟුගේ මුහුණෙහි දොම්නස් සිනාවක් නැගිනි. වරුණි නතලිගේ අතින් ගත් සාරි දෙකෙහි සිනිඳු බව අතගා බැලුවාය. සාරියක් සල්ලි දීලා අරගෙන ඇඳ කාලයක් මතක නෑ. කසාද බඳිනකොට නම් හිතුවේ කපුරුක පහළ වුණා කියලා. ඉස්සෙල්ලාම අහුවෙච්ච මිනිහව කසාද මැදගත්තා මිසක ඉස්සරහට මොනවෙයින් මොනවා වේද කියලා හිතුවේ නැති එකේ වැරද්ද. එහෙත් ඉතින් ඇති වරදකුත් නෑ. මොකද සල්ලල කමේ යන එකක් කෑ. කනවදයා වගේ බීගෙන ඇවිත් කෑ ගහනවා. ඔච්චරයිනේ.